ආයිබෝවන් සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. අද ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී සිදුවීම් රාශියක් සිද්ධ වුණා. ඒ හතරින් ඉහළින්ම තිබුණා බලංගොඩ කස්සප හිමි අභියාචනාධිකරණයෙන් ඉල්ලපු ඉල්ලීම විසික්වීම නැත්නම් ඉවත් වීම. ඒ වගේම තමයි පොහොට්ටු අපේක්ෂකයන්ගේ අනාගත රාජකුමාරයා CID එකට එද්දී FCID එකට ආවා ඔහුගේ මව. ඒත් එක්කම පාර්ලිමේන්තුවේ වත්මන් කතානායකටත් හොඳ දේවල් මේ විදි සමාජ මාධ්‍ය තුළ වගේම පාර්ලිමේන්තුවේදීත් ඇහෙන්න සහ අහන්න ලැබුණා අද පාර්ලිමේන්තුවේදී. ඒත් එක්කම නව විගණකාධිපතිවරියක් පත් වෙනවා. එතකොට ඒ විගණකාධිපතිවරටත් යම් චෝදනා තියෙනවා කියලා මේ වෙද්දී එළියට ඇවිල්ලා තිනවා පොඩ ඒ ආදාළ ලිපියක් මේ වෙද්දී සංසරණ වෙමින් පවතිනවා. එතකොට ඒත් එක්කම අර බලෙන් අපිට ගුරුපත් වීම දියල්ලා කියලා ගියපු දවස් 9ක් තිස්සේ මාරාන්තික උපවාසවල යෙදිච්ච අර සංවර්ධන නිලධාරීන් ටික අනේ අපි දැන් විභාග ලියලම එන්නම් කියලා පැය දෙකමාරක් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා එළියට ආවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. විවිධ කතා විවිධ තැන්වල තිබුණා. වුණුත් ප්‍රකාශ කරා. හැබැයි වුණ ප්‍රකාශ කරන විභාග ලියලා කියලා. වුණ ප්‍රකාශ කරේ අපිට ගුරු වෘත්තියට එන්න අවස්ථාවක් සලසලා දෙන්න කියලා. එතකොට නමුත් අපි අනිත් පැත්තෙන් දැනගන්න තියෙන විදිහට විභාග ලියලා පිටුවලකට ගුරු වෘත්තියට එන්න ඉතින් අපරාධය අර දවස් 9ක් උද්ඝෝෂණය කරපු එක. ඒත් එක්කම තමයි දැන් විගණකාධිපති ධූරිය හා සම්බන්ධව කාලයක් තිස්සේ ප්‍රශ්න තිබුණා. දැන් පත් වෙලා තින්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ යම් වරදක් කරපු යම් චෝදනාවක් එල්ල වෙලා තියෙන දවස් කීපයකට වැටුප් කප්පාදු කරපු එහෙම වගේම තමයි විවිධ යම් අවවාදයක් ලබාපු නිලධාරණියක් නම් ඒ ලිපිය ඇත්ත එකක් නම් එතකොට මේ පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙලා තමයි අයව පත් කරලා තියෙන්නේ. එතකොට ඒවා ඉස්සරහට එළියට එයි. දැන් රංගෝල ආචාර්යතුමාගේ පස්සේ පත් වෙච්ච වත්මන් කතානායකතුමාටත් තනතුර අහිමි වෙන විදිහට තමයි මේ වෙද්දී කරුණු කාරණා සිද්ධ වෙන්නේ. ඒක කොහොම වෙයිද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි සභාවක් මේව ගන්න බැරි වෙනවා එතුමාට දැන් මේ යන ප්‍රශ්නත් එක්ක. එතකොට මේ හුටපටේ ASCII දැන් ලංකාවට සිද්ධ වෙයි. එතකොට තවත් කතානායකවරයෙක් පත් කරන්න. මේ යන විදිහට අලුත් කතානායකවරයෙක් රටට අවශ්‍ය වෙනවා කියන කාරණාව තියෙන්නේ. ඔහු තියාගෙන තිබීම ආණ්ඩුවට එච්චර සුදුසු වෙන්නේ නැහැ මේ තියෙන ප්‍රශ්නත් එක්ක දවසින් දවසේ එල්ල වෙන චෝදනාත් එක්ක. මොකද අපි දැක්කද විමල් රත්නායක අමාත්‍යතුමත් පාර්ලිමේන්තුවේදී 아무තු කතාවක් කරා. එතකොට ඒකටත් අපි දැක්කා සමාජ මාධ්‍ය තුළ ප්‍රබල විදියට ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පවා ඔහු විවේචනය කරමින් තිබෙනවා. ඊටම පැහැදිලිවම දකින්න තියෙනවා. එතකොට දැන් හැමදේම නීත්‍යානුකූලව කරා නම් දැන් කතානායකතුමාටත් තිබුණේ අර ඉවත් කරපු ඒ නිලධාරිය ඉවත් කරන්න තිබුණේ නීත්‍යානුකූලව හරියට කරා නම් ප්‍රශ්න නැහැ. ඒ වගේම තමයි ඔහු තනතුරටපත් වුණාට පස්සේ කතානායකවරයා විදියට පරිස්සමෙන් තමන්ගේ රාජකාරී කරා නම් පරිස්සමෙන් රාජකාරී කරලා ඔහු තනතුරෙන් ඉවත් කරා නම් ප්‍රශ්නයක් නැතුව එහෙනම් ඔහු සම්බන්ධව යම් රහසිගත දේවල් තිබුණා නම් ඒව එළියට එන්නේ නැහැ. එතකොට නිලධාරීන්ෙක් වැඩ කරද්දී තමනුත් හරි වෙන්න ඕන. තමන් හරි වුණාම තමයි නිලධාරීන් පාලනය කරන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම කතානායකවරයා සම්බන්ධ තිබෙන චෝදනා පැත්තට හරිනුනාට පස්සේ වාහන සහ ඉන්ධන අවභාවිතය, ඒ වගේ තමයි නිල නිවාස සහ දේපල පරිහරණය සම්බන්ධව චෝදනාවක්, ඒ වගේ තමයි පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තුවෙන් නොමිලේ ආහාර ගත්තා වගේ කතාවක්, ඒ වගේ තමයි තොරතුරු වසන් කිරීම සඳහා ඔහු නියෝග දුන්නා කියලා වගේ කරුණු රාශියක් එක තමයි මේ පැමිණිල්ල කතානායකවරයාට විරුද්ධව ඉදිරිපත් වෙලා. එතන හරිද වැරදිද කියලා අනාවරණය වෙන්නේ මොනවා කරත් විමර්ශනයකින්. හැබැයි සමාජ මාධ්‍ය තුලින් සහ සමස්ත රටේ ජනතාවම අපේ කාලාන්තරයත් සිටින පුරුද්ද තමයි යම් කිසි චෝදනාවක් කෙල්ල වෙච්ච ගමන් මිනිස්සු නඩුව අහලා ඒ තීරණය ගන්න එක. ඒතකොට මේවා ඇත්තද බොරුද කියන එක සම්බන්ධව විමර්ශනයකින් අනාවරණය කරගන්න අවශ්‍ය වුණත් ප්‍රශ්නේ තියෙන්නේ රටේ මිනිස්සු මේ වෙද්දිත් ඒක පිළි අරගෙන ඉවරයි. අන්න එතන තියෙන ගැටලුව තියෙන්නේ. කොහොම හරි දැන් පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොව විරු සිදුවීමක් තමයි මේ සිදුවීම. එතකොට ජගත් වික්‍රමරත්න මහත්මයාට විරුද්ධ තමයි මේ බරපතල දූෂණ සහ වංචා චෝදනා ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන් මේ පැමිණිල්ල ඉදිරිපත් කරන 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත උල්ලංඝනය කරමින් කතානායකවරයා මේ ආක්‍රමණිකතා සිද්ධ කරා කියලා කියන එක. එතකොට දැන් වාහන ඉන්ධන අවභාවිතාව පැත්තට හරිනුනාට පස්සේ ඉන්ධන වරප්‍රසාද හිමි ප්‍රමාණයට වඩා වරප්‍රසාද ඉක්මවලා කටයුතු කරනවා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතර කතානායකවරයා වෑන් රථයක් WPNC 4923 පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයා චෝදනා කරනවා. ඒ වගේම තමයි කතානායකවරයාට දූරයට අදාළ ඉන්ධන ලීටර් 900ට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විදිහට තවත් ඉන්ධන ලීටර් 568ක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධවත් මේ චෝදනා රයිස්ට්‍රේ සඳහන් වුණා. ඊට පස්සේ නිල නිවාස පැත්තට හැරුණාට පස්සේ රජමල් වත්තේ පිහිටි නිල නිවාස හිමි වෙලා තියෙනවා. එතකොට ලෝරිස් පටුමගේ පිහිටි තවත් රජ නිල නිවාසයක්
වෙන් කරවාගෙන නීති විරෝධී විදියට පරිහරණය කරනවා කියලා තමයි චෝදනා කරන්නේ. එතකොට නිල නිවාස දෙකක්. එතකොට මේවා හොඳ දේවල් නෙවෙයි, මේවා ඇත්ත නම්. එතකොට ඇත්ත නොවේ නම් මෙහෙම ඉතින් මේ හිටපු පාර්ලිමේන්තුවේ මේ දේශ නිලධාරියෙක් මේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශයටත් අයත් කැමරා උපකරණ තම පෞද්ගලික මාධ්‍ය කටයුතු සඳහා යොදා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ දිවාහාර පෞද්ගලික ලේකම්ගේ භූමිකාව පැත්තට හැරුණාට පස්සේ කතානායක වගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තුවෙන් දිවාහාර ලබා ගන්නවා කියනවා. එතකොට නියමිත ගාස්තු ගෙවන්නේ නැහැ කියනවා. ඉතින් මේ කාරණාව පිළිබඳව ඉදිරිපත් වෙලා තිනවා. කාලාන්තරات තිස්සේ සම්බන්ධ පුංචි කතා වුණා. හැබැයි ඔහුද කියලා අපි දැනන් හිටියේ නෑ. එතකොට හැබැයි ලංකාසර වෙබ් අඩවිය සඳහන් කරලා තිනවා මේ ඔහු තමයි කියලා. එතකොට කොහොම නමුත් දැන් කතානායකවරයා වෙත දැන් මේ කාරණා ගණන් මිමිත් එක්කම දාලා තිනවා. එතකොට කතානායකවරයාගේ අමුත් එක් වශයෙන් ඔහු දිවාහාර ලබා ගන්නා කාමරේ දිවාහාර ලබා ගන්නා අයගුණෙන් ගණන් අනම්මනම් ඒ ටික දාලා තියෙනවා. එතකොට පරිගැනීම් සහ අනීතික විමර්ශන සම්බන්ධව ඔහු සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඒකට උත්තර දෙන්නේ නැහැ. එතන පෞද්ගලික නැත්නම් එතන නිල එතන අපි නිල වශයෙන් තිබෙන කාරණාවන් නිසා. හැබැයි එතන තියෙන තමාට එරෙහිව තමයි මේක දේශසහගතව කටයුතු කරන්න කියලා චක්‍රලේඛ උල්ලංඝනය කරලා කියනවා. අන්න ඒක තමයි අපි කියන්නේ. ඇයි චක්‍රලේඛ උල්ලංඝනය කරන්නේ? විශ්‍රාමික නිලධාරියෙකු මාර්ගයෙන් විමර්ශනයක් පවත්වලා රුපියල් 2,74 දහසකට අධික මුදලක් අදාළ නිලධාරියට ගෙවීම හරහා කතානායකවරයා මහජන මුදල් නාස්ති කරලා තියෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. එතකොට විමර්ශනය හරියට කරලා තියෙනවා නම් ඉතින් ප්‍රශ්නෙකුත් නැහැ. විමර්ශනය හරියට කරලා නැත්නම් ඉතින් ගැටලු සහගතයි. ඒ වගේම තමයි මේ පරිපාලනයට ඇඟිලි ගැසීම කියන එක සම්බන්ධව සඳහන් කරලා තියෙනවා. එතකොට කොහොම නමුත් දැන් මේ විදිහට බැලුවට පස්සේ කතානායකවරයා සිය දුරේ වරප්‍රසාද අයුතු විදිහට භාවිතා කරලා තියෙනවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. මේවා වත්මන් රජයට එල්ල වෙන මරු පහරවල්. හැම මන්ත්‍රීවරයෙක්ම හැම අමාත්‍යවරයෙක්ම එන්නේ මහජන අභිලාෂයක් නිෂ්ඨ කරන්න. දැන් ඔය වත්මන් රජයේ හොඳ මැති ඇමතුරු ටිකක් ඉන්නවා. අනිත් රජයන් වල හිටිය වගේම තමයි. එතකොට මේගොල්ලෝ දැනගන්න ඕනේ මේගොල්ලෝ ඇයි පාර්ලිමේන්තුවට එන්නේ? දෝෂණ වංචා ආක්‍රමකතා කරන්නේ නැහැ. අවභාවිතා කරන්නේ නැහැ. රට ගොඩනගන්න තමයි පාර්ලිමේන්තුවට එන්නේ. අන්නේ වචනේ තමයි බරපතල. ඒ වචනය රකින්න වත්මන් රජයේ මන්ත්‍රීවරු අනිත් ආණ්ඩුවල හිටිය අය වගේ නෙවෙයි. මේගොල්ලන්ට ප්‍රබල කැපකිරීමක් තියෙනවා. පරිස්සම් වෙන්න සහ රට පරිස්සම් කරන්න. ඒක කරන්න නැති වුණාම තමයි මේ කරුණු කාරණා රාශියක් එන්නේ. එතකොට මෙහෙම ගියාට පස්සේ සිද්ධ වෙන දේ අලුතෙන් කියන්න දෙයක් නැහැ. කනගාටුවට කාරණාව තමයි මේවා දිගින් දිගට මෙහෙම යන්න සිද්ධ වෙන්නේ. රටේ විවිධ අර්බුද පැනනගෙන එක ඒ අර්බුද පැනනගුණට පස්සේ විපක්ෂය විසින් මේවා හරි ලස්සනට දැහැ ගන්නවා. ඒක විපක්ෂයට දැහැ ගන්න දෙන්නේ නැති වෙන විදිහට හරියට වැඩේ කරගන්න ඉතින් දැනගන්න ඕන ආණ්ඩුවේ ඉන්න හැම මැති ඇමති කෙනෙක්. අර කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා වගේ සමහර රාජ්‍ය සේවයේ හිටපු දූෂිත නිලධාරීන් පවා දැන් සමහර මැති ඇමතිලා මන්ත්‍රීලා වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ තේ ජාතිය ගෙහෙම ඒ ආකාරයටම ගහද්දි ලේසි වෙන්නේ නැහැ ආණ්ඩුවේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන යන්න. ඉතින් ජනාධිපතිතුමාට තියෙන මැදිහත් වෙලා මේවා තරයේ අවවාද කරලා මේවා එක තැනකට ගෙනහල්ලා මේ දේවල් කරන්න එපා කියලා ප්‍රබල පණිවිඩය ප්‍රබල ආකාරයෙන් දුන්නොත් තමයි ආණ්ඩුව රටේ ජනතාව රැකෙන්නේ. මේක තේරුම් අරගන්න කියලා තමයි අපි හැමදාම දැනුම් දෙන්නේ රජයට. තීරණය කරගන්න එක කරගෙන යන එක ඒගොල්ලන්ගේ වැඩක් කියන එක අපේ වැඩක් සහ අපේ වගකීමක්. අපි ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.